ක්‍රොප් ටොප් එකක් කියන්නේ ගොඩක් ජනප්‍රිය ඇඳුමක්. අන්න ඒ නිසා අද අපි ක්‍රොප් ටොප් එකක් මහන විදිහ තමා කියලා දෙන්න හදන්නේ. විශේෂත්වය තමයි එකම ක්‍රොප් ටොප් එකෙන් විලාසිතා ගොඩක් කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු කාලෙටත් ලුංගියකට වගේ මේ ඇඳුම හොඳටම ගැලපෙනවා. මේ තියෙන්නේ ක්‍රොප් ටොප් එකට අවශ්‍ය මිමි සකස ගන්න විදිහ අපි ඉස්සරහදී කතා කරමු. ලිනන් රෙද්ද තමා අද අපි මහන්න ගත්තේ. අපි ඊට කලින් මේ කොලේ මිමි කොහොමද හදාගන්න කියලා බලමු. රෙද්දෙම මිනුම් අඳිනව නම් ඒත් මේ විදිහටම තමා කරගන්න ඕන. රෙද්ද මේ විදිහට දෙකට නවලා නැම්ම ඉඳන් තමා අපි මිනුම් ලකුණු කරගන්න ඕනි. මුලින්ම තිරස් රේඛාවක් ගහගන්න. ඒ රේඛාවේ අපේ උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට තව අඟල් භාගයකුත් එකතු කරලා ඒ රේඛාවේ ලකුණු කරන්න. ඒ ලකුණු කරපු තැන ඉඳලා නැවතත් අඟල් 1මාරක් පල්ලෙහාට ලකුණු කරලා රේඛාවක් ඇඳගන්න. ඒ රේඛාවෙත් අපි අර මුලින් ලකුණු කරපු වගේම ලකුණු කරගන්න ඕනි. මං ගත්තේ උරහිස මෙම්ම විදිහට අඟල් 14. ඒක දෙකට බෙදුවාම අඟල් 7යි. ඒකට තව අඟල් භාගයකුත් එකතු කරාම 7.5යි. ඒ මෙම්ම තමයි මම මේ රේඛාවේ ලකුණු කරන්නේ. අපි උරහිස රේඛාවේ ලකුණු කරපු වගේම මුල්ලේ ඉඳන් නැවතත් පල්ලෙහාට ලකුණු කරන්න ඕන. ඒ අපි කිහිලි කට අඳින උස එහෙම නැත්නම් රැගල් උස. අපි සිරස්ව ලකුණු කරන හැම මිම්මක්ම මෙතනින් පස්සේ මේ උරහිස රේඛාවෙන් අඟල් 3ක් අතහැරලා එතන සිට තමයි පල්ලෙහාට ලකුණු කරන්න ඕනි. උරහිසේ සිට ඉන දක්වා උස තමයි අපි මේ දැන් ලකුණු කරන්නේ. ඔයාලා මැනගත්ත උසට තව අඟල් භාගයක් එකතු කරගන්න ඕන. මොකද උරහිසින් අපි මූට්ටුවක් දාන හින්දා. ඒ වගේම මේක ක්‍රොප් ටොප් එකක් හින්දා ඉන දක්වා තියෙන උසම තමයි මම මේ ක්‍රොප් ටොප් එකේ උස විදියට ගන්නෙ. ඒ හින්දා අපි වාටියට තව අඟලක් හරි අඟල් 1මාරක් හරි වාටියට යන ප්‍රමාණයක් එකතු කරලා තමයි මේ රේඛාව ඇඳ ගන්න ඕනි. හරි, දැන් අපි කිහිලි කට ඇඳගමු. මේ උරහිස් රේඛාවෙ ඉඳලා අපේ රැගල් රේඛාවට කෙලින් ලම්බකව රේඛාවක් ඇඳ ගන්න ඕනි. මේ තියෙන්නේ අපේ පපු රේඛාව එහෙම නැත්නම් රැගල් රේඛාව. මේ රේඛාවේ අපි පපු මිම්ම ලකුණු කරන්න ඕන. ඒ මිම්ම ලකුණු කරන්නේ අපි ගත්ත පපු මිම්ම හතරට බෙදලා ඒකට අඟල් 1මාරක් එකතු කරන්න ඕන. ඒ අඟල් 1මාරක් එකතු කරන්නේ අපි ඩාට් දානකොට ඩාට් වලට අඟලක් යනවා. ඊට පස්සේ මැහුම් වාසි වලට තව භාගයක් තියලා තමයි අපි අඟල් 1මාරක් මේ පපු මිම්මට එකතු කරලා ඒ එනාගේ තමයි ලකුණු කරන්නේ. ඒ ලකුණු කරපු තැන ඉඳන් පල්ලෙහාට අඟල් භාගයක් තියලා ලක්ෂයක් ලකුණු කරන්න. ඊට පස්සේ අර උරහිස රේඛාවේ ඉඳන් රැගල් රේඛාවට අපි කෙලින් ඇඳපු ඒ රේඛාවෙන් මැද හොයාගෙන එතනින් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා ඇලව රේඛාවක් අඳින්න. මේ ඇල රේඛාවේ තියෙන කෝණයෙන් ඉදිරියට අඟල් 1යි කාලක ලක්ෂයක් ලකුණු කරන්න. ඊට පස්සේ මේ පෙන්නන විදිහට ලක්ෂ 3ම යා කරගෙන කිහිලි කට හැඩය ඇඳගන්න. මේ තියෙන්නේ අපේ ඉන රේඛාවනේ. ඉන රේඛාවේ ඉන මිම්ම ලකුණු කරන්නේ මේ විදිහටයි. අපි ගත්ත ඉන වට මිම්ම හතරට බෙදලා ඒකට අඟල් 1මාරක් එකතු කරගත්තාගේ තමයි මෙතන ලකුණු කරගන්නේ. අඟල් 1මාරක් එකතු කරන්නේ අපි ඩාට් දානකොට ඩාට් වලට අඟලක් යනවා. ඊට පස්සේ අර අඟල් භාගෙ තිබ්බේ මහුම් වාසි වලට. පපු රේඛාවයි ඉන රේඛාවයි යා කරගෙන අපි ඩාට් ඇඳගමු. අපි ගත්ත ඩාට් පරතරය දෙකට බෙදලා ඒ එන ගාන තමයි මේ පපු රේඛාවේ. එහෙම නැත්නම් රැගල් රේඛාවේ ලකුණු කරගන්න ඕන. අන්න ඒ අගය ආපු තැනින් පල්ලෙහාට තව අඟල් 3ක් තියලා ලක්ෂයක් ලකුණු කරගන්න. අපි අර කලින් ගත්ත ඩාට් පරතරය දෙකට බෙදලා ගත්ත අගේම තමයි අපි ඉන රේඛාවෙත් ලකුණු කරන්නේ. දැන් ඒ මැද ලක්ෂයයි ඉන රේඛාවේ ලකුණු කරපු ලක්ෂයයි යා කරගෙන එතෙන් සිට ඒ රේඛාවේ දෙපැත්තට අඟල් භාගෙ තියලා මෙන්න මේ විදිහට ඩාට් ඇඳගන්න.
ඇඳුමේ අවසානයේ මෙන්න මේ කෙළවරෙන් අඟල් භාගයක් උස්සලා හැඩ කිරීමක් කරගන්න ඕනි. මේ අපි මුලින්ම හදාගත්තේ අපේ ක්‍රොප් ටොප් එකේ ඉදිරිපස කොටස. මේ කොටස අපි කපාගෙන අපේ කර හැඩය අපිට ඕන විදිහට හදාගම්මු. කර පළල, කර ගැඹුර ඔයාට ඕන විදිහට තීරණය කරගන්න පුළුවන්. ඒ වගේම කර හැඩයත් ඔයාට කැමති විදිහකට දාගන්න පුළුවන්. මං ගත්තේ කර පළල විදිහට අඟල් 5යි. ඒ වගේම කර ගැඹුර විදිහට අඟල් 4.5ක් අරගෙන මෙන්න මේ විදිහට තමයි මම කර හැඩය ඇඳගන්නේ. මේ තියෙන්නේ අපේ ඉදිරිපස කොටස. අපි ඩාට් ඇඳගත්ත එක කොටසක විතරක් නිසා කාබන් කොලයක් තියාගෙන අනිත් පැත්තේ ඩාට් එක ලකුණු කර ගම්මු. දැන් අපේ ඉදිරිපස කොටස රෙද්ද මත තියලා කපා ගමු. රෙද්ද මේ විදිහට දෙකට නවලා තමයි අපේ මේ ඉදිරිපස කොටස තියලා අපි කපා ගන්නෙ. ඊට පස්සේ මේ ඩාට් එකත් ඩ්‍රෙස් මේකින් කාබන් කොලයකින් රෙද්දේ පිටපත් කරගන්න ඕනේ. මේ වගේ හොඳට කැපෙන කතුරක් තිබ්බොත් ලේසි. ඔයාලා මතක තියාගන්න කඩදාසි කපනකොට රෙදි කපන කතුර ගන්න එපා. කඩදාසි කපා ගන්න වෙනම කතුරක් තියාගන්න. මට හිතුණා කර ගැඹුර තව ටිකක් වැඩි කරගත්තොත් හොඳයි කියලා. මං කර ගැඹුර චුට්ටක් වැඩි කරගෙන කර හැඩයත් V shape එකට තිබ්බ කර හැඩයත් මං පොඩ්ඩක් රවුන්ඩ් කර ගන්නවා. අපි හදාගත්තේ ඉදිරිපස කොටස තියලම පිටුපස කොටසත් අපිට හදාගන්න පුළුවන් මේ විදිහට. පොඩි වෙනස්කම් ටිකයි තියෙන්නේ. අපේ මේ උරහිස රේඛාව අඟල් 1.5ක් ඉහළට ඔසවලා තමා උරහිස රේඛාව පිටුපස පළුවේ ඇඳ ගන්න ඕන. ඒ වගේම මේ අත්කට අපි ඉදිරිපස කොටසේ ගැඹුරට හදාගත්ත අත්කට පිටුපස කොටසේ මෙච්චර ගැඹුරට කැපෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි අර කලින් ඇඳගත්ත අත්කටේ තිබ්බ ඇද රේඛාව නැතුව මෙන්න මේ විදිහට කෙලින්ව මේ අත්කට ඇඳ ගන්න ඕනි. ඉදිරිපස පළුවේ කර පළලම තමා පිටුපස කොටසෙත් කර පළල විදිහට අපි ගන්නෙ. හැබැයි කර ගැඹුර ඉදිරිපස පළුවේ තරම්ම කර ගැඹුරට කපන්නේ නැහැ. පිටුපස කොටසේ අපි කර ගැඹුර අඩු කරලා තමා කපන්නේ. ඉදිරිපස කොටසේ ඇඳගත්ත ඩාට් දෙකම අපි පිටුපස කොටසේ ඇඳගන්නේ තව අඟලක් ඉහළට ඔසවලා.
කරපේසින් දෙකක් අපි කපා ගන්න ඕන මෙන්න මේ විදිහට රෙද්ද දෙකට නවලා ඒ කොටින් අපේ කර හැඩය තියලා අපි හදා ගන්න ඕනේ. මේකේ පළල අඟල් දෙකක් වගේ ගත්තත් ඇති. කරපේසින් දෙකත් මේ විදිහට කපා ගත්තට පස්සේ අපි අපේ අත් හැඩේ ඇඳගමු. අපි අද ක්‍රොප් ටොප් එකට දාන්නේ පෆ් අතක්. මුලින්ම තිරස් රේඛාවක් ඇඳගන්න. එතනින් පල්ලෙහාට අඟල් 4.5ක් වගේ තියලා ලක්ෂයක් ලකුණු කරගන්න. නැවතත් එතනින් පල්ලෙහාට අඟල් 4.5ක් වගේ තියලා රේඛාවක් අඳින්න. මේ රේඛාව අපි අර උරහිස බෙදීම දෙක දාන භාගය විදිහට අපි අර කලින් උරහිස රේඛාව ලකුණු කරපු ඒ රැගල් උසම තමයි මේ රේඛාවෙත් අපි ලකුණු කරන්නේ. මේ විදිහට ඇල රේඛාවකින් මේ ලක්ෂ සම්බන්ධ කරගන්න. මේ ඇල රේඛාවේ මුල්ලේ ඉඳන් තමයි අපි පල්ලෙහාට අපේ අත දිග ලකුණු කරගන්න ඕන. මට හිතුණා මේ කොලේ ප්‍රමාණයෙන්ම මගේ අත දිග විදිහට ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා මම මේ ප්‍රමාණයෙන්ම අත දිග විදිහට ගන්නවා. එතකොට අත අග වට ප්‍රමාණය මට අත අග වට ටිකක් ලොකුවට ඕනි හින්දා අපි අර රැගල් උස විදිහට ලකුණු කරපු අගයට වඩා චුට්ටක් අඟල් භාගයක් වගේ අඩුවෙන් තමා මම මෙතන ලකුණු කරලා යා කරගන්නේ. දැන් මෙන්න මේ ඇල රේඛාව කොටස් දෙකකට බෙදා ගන්න මේ විදිහට. ඒ අපි බෙදාගත්ත කොටස් දෙකත් නැවතත් කොටස් දෙක ගන්න බෙදා ගන්න. මුල්ලේ සිට බැලුවොත් දෙවැනියට තියෙන ලක්ෂයෙන් අඟල් භාගයක් එළියටත් හතරවෙනියට තියෙන ලක්ෂයෙන් අඟල් භාගයක් ඇතුළටත් වෙන විදිහට ලක්ෂ ලකුණු කරලා මෙන්න මේ විදිහට අත් හැඩේ ඇඳගන්න. මේ තියෙන්නේ මූලික අත. මූලික අත හැඩයෙන්ම තමයි අපි පෆ් අතක් නිර්මාණය කරගන්නේ. අර අපි මුලින්ම තිරස් රේඛාවක් ලකුණු කරලා අඟල් 4.5ක් ඇරලානේ මේ මූලික අත ඇඳගත්තේ. අන්න ඒ උඩ රේඛාවට මේ අත දික් කරගෙන අපි අර කලින් කරපු විදිහටම කොටස් වලට බෙදාගෙන දෙවෙනියට තියෙන කොටසෙන් අඟල් භාගයක් ඉස්සරහටත් ලකුණු කළා, හතරවෙනියට තියෙන කොටසෙන් අඟල් භාගයක් ඇතුළටත් ලකුණු කළා. මේ විදිහටම අපේ අත හැඩය නැවතත් ඇඳගමු. රෙද්ද දෙකට නවලා කොටසත් මේ විදිහට කපා ගමු. පෆ් අතට මම යටින් තව කොටසක් මූටු කරලා මේ අත තව ටිකක් ලස්සන කරගන්නවා. ඒ නිසා අඟල් 6ක වගේ තීරුවක් මෙන්න මේ විදිහට කපා ගන්න. කරපේසින් දෙක මුලින්ම ඕවර්ලොක් කරලා තියාගමු. මේ බලන්න මේ මැෂින් එකෙන් ඕවර්ලොක් එක නීට් එකටම කරගන්න පුළුවන්.
මුලින්ම අපි අපේ ඇඳුමේ ඉදිරිපස පළුවෙත් පිටුපස පළුවෙත් තියෙන මේ ඩාට් 4 මහගෙන ඉමු. කරපේසින් දෙක මෙන්න මේ විදිහටයි අපි මහගන්න ඕන. ඇඳුමේ හොඳ පිටට කරපේසිමේ හොඳ පිට එන විදිහට තියලා තමයි අපි මහගන්න ඕනි. ඇඳුම මහගන්න ගමන් මේ මැෂින් එක ගැනත් කිව්වොත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ මැෂින් එකේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා. මේ තියෙන්නේ බොබ්ජෙට් සර්ව් මෝටර් හයි ස්පීඩ් සෙවින් මැෂින් එකක්. ඔයාලා ඇඳුම් මහලා ලබන ආදායමෙන් වැඩි කොටසක් විදුලි බිලට වෙන් කරන්න වුණොත් ඒක ලොකු අපරාධයක්. හැබැයි බොබ්ජෙට් මැෂින් එකෙන් මහන අයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද 80%ක් වෙනකම් විදුලිය ඉතිරි වෙනවා මේ මැෂින් එකෙන්. ඔයා ක්ලච් මෝටර් එකක් තියෙන මැෂින් එකක් පාවිච්චි කරනවා නම් මැෂින් එක ඔන් එකේ තියෙන හැම වෙලේම විදුලිය වැය වෙනවා. එහෙම කියලා ඔයාලා ඔන් ඔෆ් කර කර මහන්න එපා. එතකොට මැෂින් එක ඔන් වෙන්නේ ඊටත් වඩා කරන්ට් එකක් යනවා. හැබැයි බොබ්ජෙට් සර්ව් මෝටර් මේ මැෂින් එකෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. විදුලිය 80%ක් වෙනකන් ඉතුරු කරගන්න පුළුවන්. කරපේසින් මහගත්තට පස්සේ කට් මාක් දාගන්න. එතකොට අපිට එහා පැත්තට හරවලා නීට් එකටම කර හදාගන්න පුළුවන්. මේ විදිහට මැහුමකුත් දාගන්න. ඊට පස්සේ කරවල් දෙක හොඳට අයන් කරලා තියාගන්න. ඉදිරිපස කොටසත් පිටුපස කොටසත් හොඳ පිටට එන විදිහට මේ වගේ තියාගෙන කන පිටින් මේ උරහිස් දෙක අපි මහගම්මු. කිහිලි කටවල් දෙක මේ විදිහට එකට තියාගෙන උරහිසින් කට් මාක් එකක් දාගන්න. ඒ අපි මැද හොයාගන්නයි එහෙම කරන්නේ. ඒ වගේම අපි හදාගත්ත අතෙත් ඒ විදිහට නවලා කට් මාක් එකක් දාගන්න. එතකොට ඒ කට් මාක් එකට කට් මාක් එක එන විදිහට තමයි අපි අත අල්ල ගන්න ඕනි. පෆ් අත මෙන්න මේ විදිහට අපි මහගන්න ඕන. ඇඳුමේ හොඳ පිටට අතේ හොඳ පිට තියෙන විදිහට කන පිටින් අල්ලගන්න. එතකොට අපේ කිහිලි කට හරියෙන් තමයි මහගෙන උඩට යන්න ඕන. ඒ වගේම අපේ උරහිස ගාවදී අඟල් දෙකක් වගේ ඉඩ තියලා තමා අත අල්ල ගන්න ඕන. මොකද ඒ අඟල් දෙකක් වගේ අතාරින්නේ අපි එතන රැලි කිරීමක් කරන නිසා. උරහිස දෙපැත්තෙන් මේ වගේ ඇඟල් දෙක ගන්න ඉතුරු කරලා රැලි හදාගෙන මහගන්න. අපි කපාගත්ත අතේ අග ලොකුවට තමයි අපි කපාගත්තේ. ඒ නිසා ඔයාලා මැනගත්ත අත අගවට මෙන්න මේ අතේ අගට එන විදිහට අපි මේ අත රැලි කිරීමක් කරගන්න ඕන.
අත අග මේ විදිහට රැලි කරගෙන අපි අර පටි දෙකක් කපා ගත්තනේ. ඒ පටිය මේ අතට මෙන්න මේ විදිහට අල්ලගන්න. මේ ඔයාලට පේන්න තියෙන්නේ අර පටියේ කන පිට. ඒ කන පිට පැත්ත උඩින් මේ විදිහට අපි අත තියාගන්න ඕන. මේ අතේ පේන්න තියෙන්නේ හොඳ පැත්ත. දැන් පටිය දිගෑරලා මෙන්න මේ විදිහට නවාගෙන මහගන්න. ඉදිරිපස පළුවට පිටුපස පළුව හරියටම තියාගෙන මේ විදිහට අතට අත කිහිලි කටට කිහිලි කට මේ වගේ තියාගෙන මහගෙන යන්න. මට හිතුණා පටියකුත් දැම්මොත් හොඳයි කියලා මේ ක්‍රොප් ටොප් එකට. මෙන්න මේ විදිහට ඔයාලත් කැමති නම් පටියකුත් මහගන්න. හරි මේ තියෙන්නේ අපි මහගත්ත ක්‍රොප් ටොප් එක. මේක ට්‍රවුසර් එකකට ස්කර්ට් එකකට වගේ ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ අවුරුදු කාලයකට ලුංගියකට උනත් හොඳටම මැච් වෙනවා. අපි අර පටියක් දාගත්ත හින්දා මේකට විවිධ ඩිසයින් කරගන්න පුළුවන්. කරලා බලන්නකෝ. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. අපගේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් එකවර මුදල් ගෙවා හෝ වාරික වශයෙන් ගෙවන්න ගන්න දැන් ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ලංකාවේ කොහේ හිටියත් සියලුම ඇනවුම් අපි ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් අපිට දැන්ම කතා කරන්න.